නිර්වත අවියක් කරගන්න එපා. ඒකිඹට ෆොටෝ එකක් එව්වද? මම ෆොටෝ ඉල්ලුවේ නැහැ. ඇයි? ඔයාට යාගේ ෆොටෝ එකක් නැත්තම් එයාව කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? මම මොකටද එයාව කන්ට්‍රෝල් කරන්නේ? මොකට ප්‍රශ්න අහන්න එපා. අපි කොල්ලෝනේ. අපි තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඔබ කිව්වද උඹට ආදරේ කියලා? ඔව්. ඒකෙන් උඹ විශ්වාස කරනවද කියලා උඹගෙන් ඇහුවද? ඔව්. එයා ඔව් කිව්වා. ඉතින් උඹ ඒකගේ ෆොටෝ එකක් ඉල්ලන්නේ නැත්තේ? මම එයාට බල කරන්න කැමති නැහැ. මම එයාට ආදරේ. උඹට එයාව කන්ට්‍රෝල් කරගන්න සෙක්සි ෆොටෝ එකක් නැහැ. ඒකේ උඹ ගැන තියෙන අදහස පස්සේ වෙනස් කරගත්තොත් උඹේ ආදරෙන් වැඩක් නැහැනේ. උඹ කියන්නේ එයාගේ ෆොටෝ එකක් තියාගෙන එයාට මං එක්ක හැමදාම ඉන්න බල කරන්නද? හරියටම හරි. ඒ වුණාට ඒ ආදරේ නෙමෙයිනේ. ඒක බ්ලැක්මේල් එකක් නේ. කොල්ලෙක් වෙයම් බං. ඒකේ ෆොටෝ එකක් කොහොම හරි ඉල්ලගනි. නෑ. මම එයාට ආදරේ. මම එයාට බල කරන්නේ නැහැ. ඒකේ සමන්ට ෆොටෝ එකක් එව්වා. මං දන්නවා. උඹ කොහොමද දන්නේ? සමන් එක උඹට එව්වා? නෑ. එයා මට කිව්වා. සමන් එක උඹට එව්වද? ඒ කියන්නේ උඹ දන්නවා ඒක එක විදිය ෆොටෝ යවනවා කියලා. උඹට එකක් නැති කවුලක් නැද්ද? එයා සමන්ට නියුට් ෆොටෝ එකක් යවුවේ ඌ යාට කරදර කරන එක නවත්තපු නැති නිසා. ඌ එෆයාගේ නවත්තනවා කියලා තර්ජනය කරපු නිසා. ඒකනේ ෆෑගෙන නැත්තුයි. ඔව්. සමන් එයාගේ විශ්වාසය කඩලා ඒ ෆොටෝ එක උගේ යාළුවන්ට යවුවානේ. එහෙම නුඹටත් ඒක හම්බුනේ. දැන් ඒක උඹේ කෙල්ලනේ. මම මේක බලන්නේ නැහැ. මම මේක ඩිලීට් කරලා දාන්න. ඒකෙන් උඹට ඕන දෙයක් කරන්න පුළුවන්. එයා දැන් ওই ෆොටෝ එකට බය නැහැ. ඒකේ තාත්තා එක දැක්ක. උඹ තාත්තට ඒක යවුවද? නෑ කොහෙත්ම නෑ. අපි ආදරය කරන කෙනෙක්ට නියුට් එකක් යවන්නේ විශ්වාසය නිසා. හැබැයි ආදරේ ඔප්පු කරන්න තියෙන එකම ක්‍රමය ඒක නෙවෙයි. එයා දැන් ඒක දන්නවා. ඉතින් උඹ ෆොටෝ එකක් ඉල්ලන්නේ නෑ. නෑ. අපේ ආදරේ පෙන්වන්න ෆොටෝ ෂෙයා කරගන්න ඕනේ නෑ. අපි ඒක එහෙම කරත් ඒක අපේ වැඩක්. වෙන කාගේවත් නෙවෙයි. මම හිතන්නේ උඹ කොල්ලෙක් වෙන හැටි දන්න. මම හිතන්නේ උඹ ආදරය විශ්වාසය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඔයා මොකද හිතන්නේ? හැම වෙලාවෙම මතක තියාගන්න. ඔබේ ශරීරයට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න පුළුවන් ඔයාට විතරයි.